ගෙනාව ඉතින් ඔන්න ඉතින් යාළුවනේ ඔන්න ඉතින් ගෙනාව ඉතින් සුපිරි ඉතින් පැනල් එකක් ඔන්න ඉතින් මේ පැනල් එක ඔයාලා දාගෙන බැලුවොත් ඉතින් සුපිරිටම ඉතින් මේ පැනල් එක වැඩ කරනවා ඔයාලගේ ෆ්‍රී ෆයර් එකේ ඔයාලට පැනල් ඔයාලට හෙඩ්ෂොට් එහෙම ගහන්න බෑ නම් මේකේ හෙඩ්ෂොට් පුළුවන් ගන්න මේ පැනල් එකෙන් හරි ඉතින් දැන් අපි ඉතින් බලමු මොකක්ද මේ පැනල් එක කියලා මේක පොඩි ඇප් එකක් ඉතින් ඔයාලා ඉතින් මේක මෙන්න මේ පැනල් එක හරි ඉතින් දැන් ඉතින් වැඩි කතා නැතුව පැනල් එක ගැන කතා ටික වීඩියෝ එකට ගිහින් කතා කරගමු යමු වීඩියෝ එකට subscribe කරලා තියාගන්න subscribe කරන්න නැත්නම් දැම්ම ඉතින් subscribe button එක click කරලා like කරලා comment කරලා share කරලා වීඩියෝ එක set කරලා ඉන්න දැන් යමු වීඩියෝ එකට මෙන්න මේ පැනල් එක ඩවුන්ලෝඩ් කරගන්න ඔයා කරන්න ඕනි ඉතින් Play Store එකට යන්න ඕනි Play Store එකට ගිහලා කරන්න මෙන්න මේ search කියන එක දෙතුසරක් ඔබලා ගහන්න ඕනි auto clicker fast tab කියලා හරි ඉතින් ඔයා ඉතින් ඊට පස්සේ කරන්න ඕනි ඊට පස්සේ ඉතින් ඔයාලට පේන ඇති මම මේ පෙන්නන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනි හරි ඉතින් යාළුවනේ ඔයා ඉතින් සර්ච් බාර් එක ගහන්න ඕනි මෙන්න මේ විදියට auto clicker fast tab early access කියලා ගහගන්න ඕනි ගැහුවයින් පස්සේ ඔයාලට පේනවා ඉතින් ඔයාට පස්සෙනීට ඔයාට පේනවා ඇති auto clicker fast tab කියලා ඇප් එකක් තියෙනවා ඔයා ඉතින් මේ ඇප් එක ඔබ ගන්න ඕනේ ඔබ ගත්තායින් පස්සේ මෙතන install කියලා තියෙනවා ඔයා install කියන එක ඔබ ගත්තායින් පස්සේ ඔයා මේක ඊට පස්සේ ඔයා මේක download කරගත්තාට පස්සේ ඔයා කරගන්න ඕනි මෙතන මෙන්න මේ තියෙන open කියන එක දෙන්න ඕනි හරි ඉතින් මේ විදිහට ඉතින් මේ ඇප් එකට ගිහිල්ලා ඔයාලා කරන්න ඕනි මේ විදිහට මේක loading වෙලා එනකන් ඉන්න ඕනි මේ විදිහට ඉතින් කැරි කියලා ආවට පස්සේ ඔයා කරන්න ඕනි මෙතන ඔයාලට language එක දෙන්න ඉල්ල ඔයා කරන්න මෙතන මේක ඔබන්න ඕනි එබ්බෙන් පස්සේ මෙන්න මෙතන English ask කියන එක ඔබලා මෙතන හරි ලකුණ ඔබන්න ඕනි එබ්බෙන් පස්සේ ඔයා කරන්න ඕනි මේක මේ තියෙන එක ඔබගෙන යන්න ඕනි මම දැන් මේ විදිහට ඔබනවා ඔබගෙන ගිහිල්ලා ඔය විදිහට යනවා හරි ඊට පස්සේ මම අර කිව්ව විදිහට ඔබගෙන ගියාට පස්සේ මේ වගේ එකක් එයි permission දෙන්න ඉල්ල ඔයා මෙතන මෙන්න කරන්න ඕනි මෙන්න මේක ඔබන්න ඕනි ඔබලා මේ තියෙන ටික් එක ඕන් කරලා accept කියන එක දීලා ඔයාලට පේනවා ඇති උඩින්ම download apps කියලා තියෙන එකේ හරි ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති download apps කියන එක ඔයාලට පළවෙනිට හරි වගේ පෙන්න මෙතන auto click fast tab කියලා මෙතනින් ඊට පස්සේ ඔයා app එකේ නම ඔබලා මෙතන මේ තියෙන ටික් එක ඕන් කරගෙන allow දෙන්නයි ඉන්නේ on කරායින් පස්සේ මෙතන not working කියලා આવත් තාත් එක ඔෆ් කරලා මෙතන මේ stop දීලා ආත් on කරලා allow දෙන්න තමයි තියෙන්නේ ඊට පස්සේ එතන not working එන්නේ කාවත් තාත් අර විදිහට කරායින් පස්සේ මේ විදිහ මෙතනින් ඒක on වෙනවා ඊට පස්සේ මෙතන storage කෙනෙක් මෙතන on කරලා allow දෙන්න ඕනි allow දුන්නා පස්සේ මේක ඉතින් ඔයාලා ඉතින් on කරාගේ ඔයාගේ storage එක full වෙන්නේ නැහැ ඉතින් ඊට පස්සේ කරලා done දුන්නා ඊට පස්සේ ඔයාලට මෙතන
මල්ටි ටාගට් මෝඩ් එක දාගන්න පුළුවන් නේද? සිංගල් ටාගට් මෝඩ් එක දාගන්න පුළුවන්. මේකෙන් කරොත් headshot ගහන්න බෑ. මේකෙන් ගහගෙන දෙන්න පුළුවන්. අර මේක ඔබ මෙතන tab to RCU කියන එක මෙතන මේ දින එක ඔබන්න ඕනි. ඔබලා ඔය අර කීපු එක ඇඩ් කරගන්න ඔය මෙතන දෙතුන් සැරයක් ඔබන්න ඕනි. ඔබෙන් password පේන්නේ නැති මෙතන අර වගේ දෙකක් ආවා. ඊට පස්සේ අර කියූප් විදිහට ඔයා කරන්න ඕනි. ඊට පස්සේ අර කියූප් විදිහට කරන්න ඕනි ඔයා ෆ්‍රී ෆයර් එකට මම අර කියූප් විදිහට ෆ්‍රී ෆයර් එකට යන්න ඕනි. හරි ඔය විදිහ ෆ්‍රී ෆයර් එකට ගියාම ඔයාලට පේන්නේ නැති මෙහෙම තමයි තියෙන්නේ. මුලින් මේ විදිහ ගාඩිනා කියලා එනවා. ගේම හදපු කට්ටියක නම් මේ ගාඩිනා කියලා දාලා ඉන්නේ. ඊට පස්සේ කරන්න ඕනේ මේක අර ෆයර් බටන් එක ගාවින් තියන්න ඕනි. ඔයාට මේ මොකද මේ කස්ටම් හඩ් එක ඔයාට ගහන්න පුළුවන් විදිහට කස්ටම් හඩ් එක එකට හරි දෙකට හරි තුනට හරි හතරට හරි දාලා හදා ගන්න ඕනේ. හරිද? එහෙම හදාගෙන ඔයාට ලේසි විදිහේ කස්ටම් හඩ් එක හදා ගන්න ඕනි. කස්ටම් හඩ් එක හදාගෙන ඔයාලා ගේම් එකේ මැච් එකකට ගිහිල්ලා ගහන්න ඔයා මැච් එකකට මේ විදිහට යන්න ඕනි. මම දැන් යනවා මේ මැච් එකකට. ඔයාට ඊට පස්සේ ගන්න මෙතන මේ ඉන්න මම දැන් මෙතන ලෝන් වෝට් මැච් එකකට ගිහිල්ලා පෙන්නන්න. ඉතින් මේක පාට් එකකින් ගණන් ගන්න එපා කැසෙම ඔය විදිහට ආවයින් පස්සේ වඩ පේනවා ඇති. අර පුළුවන් ගහන්න ඔයා ඉතින් ඔයාලට පේනවා ඇති. මම දැන් මෙතනින් කැමති ගන්න එක මේ විදිහට අරන් හරිද? ඊට පස්සේ ඔයා මේක කරන්න එක මෙතන මේ ෆයිල් බටන් එක උඩ තියාගෙන දෙක මෙතන තියාගන්න ඕනි. තියාගත්තයින් පස්සේ ඔයා කරන්න ඕනි මේක මම දැන් ඕන් කරලා පෙන්නන්නම්. අර පේනවා නිකම්ම අර පේනවා ටච් වෙනවා මේක. අර පේනවා ඇති පාට්ටායි මේක. හරි නැත්නම් ඔයාලට කරන්න පුළුවන් මේක ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ගිහින් මේක ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ගිහින් ට්‍රේනින් වෙන්න. අර නැත්නම් පුළුවන් ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ගිහින් ට්‍රේනින් වෙන්න මේක. මෙතන මෙන්න මේ තියෙන ට්‍රේනින් කියන එක ඔබන්න මෙතන ඔයාලා කියනවා ඇති අලුත් අප්ඩේට් එකේ. ඊට පස්සේ මෙතන ස්ටාර්ට් කියන එක තුන පස්සේ මම පෙන්නන්නම් මේක කොච්චර මේක තියෙනවද කියලා. තව එක විනාඩි 1කින් තමයි ගහවෙන්නේ. ඔය thank you කියලා දාන්න. මේ ඔය වීඩියෝ තවුනිනෝ වීඩියෝ ගේම් ප්ලේ ටිප්ස් ඒ වගේ ඕනම දෙයක් දැනගන්න. ඊට පස්සේ ඔයා ගන්න මෙතන මේ ඕපන් දෙන්න. ඔය ඉතින් ගණන් ගන්නම මගේ ඔයාගේ නැත්තම් මෙතන තියේ මම මෙතන මේ ඕපන් කියන දෙනවා. අර පේනන්නේ ඉතින් මම නෙවෙයි මේක මාරු කරේ. ඕක ඉතින් කවුරු හරි මාරු කළා. හරිද? මම දන්නේ කොහොමද? හරි ඊට පස්සේ මම ඉතින් මෙතනින් කැමති ගන්න එක ගන්නවා. හයි ස්පීඩ් ගන්න එක. මම තමයි ටැග් පයින්නවා. මම දැන් ගන්නම් ඔයා මෙතන අම්ප් එකක් වගේ ගන් එකක් අරන් පෙන්නන්න. හරිද? මම දැන් මේ ගන් එක අරන් පෙන්නන්න මේකේ කොච්චර හෙඩ්ෂොට් දැවෙනවද කියලා. මම දැන් මෙතන ගහලා පෙන්නන්නම්. පේනයි හෙඩ්ෂොට් තමයි දෙන්නේ පේනයි. මම නෙවෙයි මේක ටච් කරන්නේ. මේක වල පේන්නේ ඒක දෙක කියලා ගහනවා. හරි ඔය විදිහට ඉතින් මට පේනවා සුපිරියකාරී මේක ආයි කියන කතා නෑ. මම අතක් ගහලා පෙන්නන්නට පේනවා. මම ඉතින් මේක ඉතින් ඔෆ් කරගත්තා. මම ඊට පස්සේ මේ විදිහට කරන්නේ තව එකක් මේ විදිහට ඇඩ් කරනවා පයින් බටන් එකේ. ගිහිල්ලා ඊට පස්සේ මම මේ විදිහට ඊට පස්සේ ඇඩ් කරන එක අයින් කරනවා. ඔබ ඉතින් ඇඩ් කරන්න පුළුවන්. ඒක මම අයින් කරනවා මෙතන ඔබන්න ඕනි.
අඩු වෙලා වගේ තියෙන එක. අර පේනදී ආයි පේනනේ. මම දැන් මේ සිස්ටම් තුනක් හොයාගත්තා. හරි ඉතින් මම දැන් ඉතින් මේක අයින් කරගන්නවා. ඔයාලට අයින් කරගන්න පුළුවන් මේක. අර කියපු විදිහට අතින් පුළුවන් අයින් කරගන්න. හරිද? ඔයාලට ඉතින් මේ පැනල් එක යූස් කරලා බලන්න. ඔයාලට ඉතින් මේ පැනල් එක සුපිරියක් ආවා. ඉතින් ඔයාලා පැනල් නම් අදි පැනල් තමයි. ඒක නම් අදි පැනල් නම් පැනල් ආවා. ඉතින් අදි කිසිම කතාවක් නැහැ. අදි පැනල් ගහලා පාට ආදී. ඔයාලා බලන් දී පැනල් ගහ මේකේ සුපිරි පුළුවන්. පැනල් එකේ හෙඩ්ෂොට් එහෙම මේකෙන් ඔයාලට හෙඩ්ෂොට් එකම ගහ ගන්න පුළුවන්. අනේ තමයි උඩ අට කැමති විදිහට එහෙම දාගෙන ගහන්න පුළුවන්. හරි ඉතින් ඕන විදිහ එනකොල්ල අපි මම මෙතන වැඩි කතා කරන්නේ. ඔයාලට එහෙම ට්‍රේනින් කරන්න ට්‍රේනින් එක ගහන්න මේ channel එක මේක සුපිරිටම වැඩ කරනවා. හරි ඉතින් ඕන විදිහ එනකොල්ල අපි subscribe කරලා තියාගන්න. ඔයාලට මේ channel එක වැඩ කරයි headshot එහෙම ගහන්න පුළුවන් වෙයි. හරියන thanks කියලා මගේ වීඩියෝ එකට ඇවිදින් thanks කියලා දාන්න. හරි ඔන්න ඉතින් එනකොට අපි subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න ඕන ඉතින්. එහෙනම් අපි ගියා